Hello guys, welcome this video. So මේ වීඩියෝ එක තමයි අපි EC2 instances ගැන අපි කතා කරන අන්තිම වීඩියෝ එක. So මේක අපි කතා කරන්න යන්නේ පළවෙනි එක ඇවිල්ලා placement groups. එහෙම නැත්නම් අපි කියනවා placement strategies. ඊට පස්සේ අපි කතා කරන මොකක්ද මේ elastic network interface කියන්නේ කියලා. and ඊට පස්සේ අපි කතා කරනවා EC2 වල option එකක් තියෙනවා EC2 hibernate කියලා. So ඔය තුන තමයි අපි අද මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. So let's move the video. Okay, so අපි ඉස්සෙල්ලම කතා කරමු මොකක්ද මේ placement groups කියන්නේ කියලා. හරි. placement group කියන්නේ ඔයා දැනගන්න ඕනේ ඔයාගේ EC2 instance ඔයා physical servers උඩ run වෙනකොට මොන physical servers උඩද ඔයාගේ EC2 instance run කරන්නේ. ඒකේ control එක ඔයාගේ අතට තියෙන්න ඕනේ. ඒකේ උදාහරණයක් විදිහට මම මෙහෙම කිව්වොත් හිතන්න ඔය availability zones දෙකක් තියෙනවා. availability zones දෙකක් තියෙනවා. Okay. ඔන්න එක user කෙනෙක් ඉන්නවා. So මේ user ඇවිල්ලා එයාට ඕනේ EC2 instance පහක් buy කරන්න. ඒතර මෙයා මොකද්ද කරන්නේ නා? ඒ පහ මෙයා buy කරනවා එකම availability zone එකේ. ඒතර මෙයාගෙන් අහපුවම ඇයි ඔයා buy කරේ EC2 instance පහම එකම availability zone එකේ? ඒකට එයාට හේතු තියෙනවා. So අපි මේ හේතුව අපි පස්සේ කතා කරමු. ඔන්න දැන් තව user කෙනෙක් ඉන්නවා. So මේ userට ඕනේ EC2 instance පහක් buy කරන්න. ඒතර මෙයා මොකද්ද කරන්නේ නා? මෙයා තුනක් ඇවිල්ලා එක availability zone එකක තියලා අනිත් EC2 instance දෙක ඇවිල්ලා අනිත් availability zone එකේ තියෙනවා. So මේ වගේ එක කට්ටියට එයාලගේ එක user cases අනුව එයාලා තීරණය කරන්න ඕනේ. එයාලට control එකක් තියෙන්න ඕනේ. මම buy කරන EC2 instance එකම availability zone එකේද තියෙන්නේ. නැත්නම් එකම availability zone එකේ එකම hardware එක උඩද මගේ EC2 instance පහම run වෙන්නේ. එහෙම නැත්නම් EC2 instance මම පහක් buy කරනවා නම් තුනක් එක availability zone එක අනිත් දෙක අනිත් availability zone එකක. ඒතර අන්න ඒ වගේ AWS වල ඔයාලට දෙනවා control එකක්. ඔයා EC2 instance virtual servers buy කරනකොට ඔයාට පුළුවන් මේවා placement වෙන strategy එක define කරන්න. Okay, හරි. ඒතර මේ placement strategy define කරන්නේ groups වලින්. So අපි එක groups තුනක් තියෙනවා. අපි ඒ තුන ගැන කතා කරගෙන යමු. පළවෙනි placement strategy එක. එහෙම නැත්නම් පළවෙනි placement group එක. cluster. cluster කියන්නේ අපි අර කලින් slide එකේ කතා කරුවා වගේම එකම availability zone එකේ නම් අපේ ඔක්කොම virtual servers අපි run කරන්නේ. එහෙනම් අපි ඒකට කියනවා cluster කියලා. Okay. So all EC2 instances are in single availability zone. Okay. So මේකට මේ strategy එකට මිනිස්සු move වෙන ප්‍රධාන reason එක තමයි great network. ඇයි නම් පහම තියෙන්නේ buy කරපු EC2 instance පහම තියෙන්නේ එකම availability zone එකේ. ඒතර මේ EC2 පහ එකිනෙකට connect වෙනකොට communicate කරනකොට ඒක ඇවිල්ලා lower latency. ඒ කිව්වේ හොඳ speed එකක් තියෙනවා. ඇයි නම් එකම availability zone එකේ තියෙන්නේ. වෙන availability zone එකකට කිලෝමීටර් 100ක් යන්නේ නැහැ. එකම availability zone එකේ තියෙන හින්දා ඒ EC2 instance පහ ටක් ගාලා communicate කරගන්න පුළුවන්. So මේක ඇවිල්ලා අපිට වාසියක් විතර ගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන අවාසිය තමයි if the availability zone fails, all instance fails at the same time. නිකන් හරි මේ availability zone එක down වුණොත් ගිනි ගත්තොත් අපිට EC2 instance පහම නැති වෙනවා. Okay. So ඒතර මොනවාද මේ වගේ use cases? ඒ කිව්වේ හිතන්නකෝ ඔයාලට තියෙනවා නම් short time period එකක ගොඩක් data massive process එකක්. ඒක workloads that process massive amounts of data within a short time. පොඩි වෙලාවක ඔයාට ගොඩක් data මොකක් හරි process කරන්න ඕනේ නම් මෙතන තියෙනවානේ low latency කියන prompt එක. මෙතන තියෙනවා low latency කියන වාසිය. So ඔයාට ඒ වාසිය use කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව ඔයාට application requiring ultra fast communication with high network performance ඒ කිව්වේ. හොඳට ඉතාමත් වේගෙන් low latency කියන්නේ ultra fast කියන එක. So ultra fast communication එකක් ඕනේ නම් මේ EC2 instance අතර එහෙනම් ඔයාලට choose කරන්න පුළුවන් cluster එක. එයි නම් එකම availability zone එකේ ළඟ physical servers වල අපි EC2 අපි buy කරලා තියෙනවා. ඒ හින්දා එයාලා අතර හොඳ communication high speed communications තියෙනවා. So ඒ හින්දා short time period එකක ඔයාගේ වැඩේ කරගන්න ඕනේ නම් ඒ application එකට මේ cluster කියන එක choose කරන්න පුළුවන්. එහෙම නැත්නම් ultra fast communication එකක් ඕනේ නම් ඔයාගේ virtual servers අතර එහෙනම් cluster කියන එක ඔයාලට choose කරන්න පුළුවන්. Nice. දෙවෙනි එක spread. හරි. spread කියන placement group එක ගැන කතා කරොත් මේකත් අපි කලින් කතා කරා. මේකේ ඇවිල්ලා availability zones දෙකක් තියෙනවා. ඒතර එක availability zone එකක අපි EC2 instance යම් කිසි ප්‍රමාණයක් run කරනවා. ඒ එකම application එකේ අනිත් EC2 server දෙක අපි අනිත් availability zone එකේ run කරනවා.
so ඒක තමයි කියන්නේ span across availability zones. එතකොට availability zones හරහා ඒ availability zones දෙක තුනක ඔයාට පුළුවන් ඔයාගේ EC2 buy කරලා තියාගන්න. so එතකොට තව එකක් තමයි මෙතන තියෙන වැදගත් දෙයක් තමයි EC2 instance are on different physical hardware. ඒ කිව්ව හිතන්නකෝ ඔයා එක EC2 instance එක buy කරා කියලා. ඒතර ඒක තියෙන්නේ මෙන්න මේ hardware එකේ නම්. ඔයා තව එකක් buy කරොත් ඒකත් මේ hardware එක උඩ එන්නේ නැහැ. එයාට කියලා වෙනම hardware එකකට තමයි එයා යන්නේ. ඒතර ඔයා buy කරන virtual EC2 instance එකිනෙකට ඒ වලට හරියන විදියට වෙන වෙච්ච physical hardware උඩ තමයි ඒව run වෙන්නේ. so එකම physical hardware එක උඩ EC2 instance දෙකක් තුනක් run වෙන්නේ නැහැ. so මේක ඇවිල්ලා ගොඩක් හොඳයි. so minimize the chance of multiple instance failing at the same time. so මේක ඇවිල්ලා ප්‍රොන් එකක්. මේක ඇවිල්ලා වාසියක්. හරිද? ඇයි නම් හිතන්න නිකන් හරි එක physical hardware එකක් ගිනි ගත්තා කියලා. හරි. එතකොට ඒක effect කරන්නේ ඒක උඩ run වෙන EC2 instance එකට විතරයි. so අනිත් හතරම safely run වෙනවා. නිකන් හරි හිතන්න අපිට මේ ගින්න පාලනය කරගන්න බැරුව මේ මුළු availability zone එකම ගිනි ගත්තා කියලා. so එහෙනම් availability zone එකම offline යන්නේ. හැබැයි අපි අර ඉතුරු EC2 instance තුන තාම run වෙන ගමන් තියෙන්නේ. okay so මේක තමයි මේකේ තියෙන වාසිය availability එක. ඔයාගේ application එකට හොඳ availability එකක් ඕනේ නම් ඔයාට sure නැත්නම් එකම availability zone එකේ මගේ EC2 instance ඔක්කොම run කරත් නිකන් හරි ඒක down වුණොත් මගේ EC2 instance ඔක්කොම ටික නැති වෙනවනේ කියලා ඒ බය තිබුණොත් ඔයාලට පුළුවන් මේ spread placement group කියන එක choose කරන්න. හැබැයි මේකේ තියෙන අවාසිය තමයි limited to 7 instance per availability zone per placement group. ඒ කිව්වේ ඔයාට එක availability zone එකක buy කරන්න පුළුවන් instance 7ක් විතරයි. හරි. ඇයි නම් instance 7කට වැඩිය ඔයාට මේක දෙන්න බෑ. ඇයි නම් හිතන්නකෝ instance 50ක් වගේ දුන්නා නම් මේ AWS වලට සිද්ධ වෙනවා එක EC2 install වලට එක physical hardware allocate කරන්න. so ඒක කරන්න අමාරු වැඩක්. ඒකින්ද එයාලා කියනවා එක availability zone එකකට EC2 instance 7ක් දෙන්නම්. ඒ 7 වෙන වෙනම physical hardware වල තියෙන physical server වල තියෙන. okay so ඒක ඇවිල්ලා ඒක අවාසියක්. ඇයි නම් අපිට ගොඩක් instance run කරන්න බෑ spread placement group එක හරහා. okay use cases when applications need high availability හොඳ high availability එකක් ඕනේ නම් ඔයාගේ application එකට ඒක availability zone එක down වුණත් ඔයාගේ application එක run වෙන්න ඕනේ නම් එහෙනම් ඔයාට spread placement strategy එකට යන්න පුළුවන්. okay so අනිත් එක ඇවිල්ලා critical application requiring isolated instances. හරි. එහෙනම් අපි ඊළඟට අපි කතා කරනවා partitions. හරි. partition වල තියෙන පොඩි architecture එකක් ඔයාලට දැනගන්න ඕනේ. okay so මේක ඇවිල්ලා හිතන්න availability zones දෙකක් තියෙනවා. හරි. දැන් මේ වගේ තියෙනවා physical servers. හරි. එතන මේ physical server යම් කිසි ප්‍රමාණයක් බද්ධ කරලා හදලා තියෙනවා. අපි ඒකට කියනවා මේක ඇවිල්ලා cluster එකක් වගේ physical server එකතු වෙලා හදලා තියෙන cluster එකක් වගේ. අපි මේකට කියනවා rack එකක් කියලා. so මේ වගේ rack ගොඩක් තියෙනවා availability zone එකක. හරි. එතකොට මේ rack දෙක තුනක් එකතු කරලා අපි හදනවා partition කියලා logical component එකක්. so මේ වගේ partitions තියෙන්න පුළුවන්. so මම මෙතන හැම partition එකෙම rack 3ක් විතරයි add කරලා තියෙන. දැන් මෙතන ගත්තා නම් partition 6ක් තියෙනවා. එතකොට එක partition එකේ මම rack 3යි add කරලා තියෙනවා. එහෙම නෙමෙයි rack 2 3 4 5 එක partition එකක තියෙන්න පුළුවන්. okay හරි. එතකොට දැන් මෙතන තියෙන දේ තමයි අපිට පුළුවන් availability zone එකකට partitions 7ක් හදන්න. දැන් මේ availability zone එකේ නම් partition 3යි තියෙන්නේ. හැබැයි 7ක් වෙනකන් අපිට හදන්න පුළුවන්. okay and can span across multiple availability zones in the same region. so අපිට පුළුවන් එකම region එකේ තියෙන availability zones වල මෙන්න මේ වගේ partitions හදන්න. දැන් partition කියන්නේ මොකක්ද කියන එක ඔළුවට ගිහිල්ලා තියෙන්න ඕනේ. කොහොම හරි availability zone එකක partition උපරිම හදන්න පුළුවන් 7යි. okay so මම මෙතන 3යි හදලා තියෙන්නේ. හරි. මේකේ තියෙන ලොකුම වාසිය තමයි up to hundreds of EC2 instance. දැන් අර spread කියන එකේ අපිට පුළුවන් වුණාට එක availability zones වල අපේ applications run වෙන EC2 instance බෙදලා හදන්න. හැබැයි එතන maximum limit එකක් තිබ්බා. එක availability zone එකක instance 7ක් විතරයි. හරි. හැබැයි මෙතන අපිට පුළුවන් EC2 instance 100 වෙනකම් run කරගන්න. එහෙනම් මේ partition game placement group එකේ partition එකක් ඇතුලේ අපේ තියෙනවා rack දෙක තුනක්. හරි. so ඒක තමයි මෙතන තියෙන ලොකුම වාසිය because we can run hundreds of EC2 instances. okay හැබැයි මෙතන තියෙන okay so තව වාසියක් තියෙනවා. a partition failure can affect many EC2 but won't affect other partitions. okay එක partition එකක් ගිනි ගන්න පුළුවන්. හැබැයි other partitions වලට ඒක effect වෙන්නේ නැහැ. හැබැයි ගිනිගත partition එකේ තිබ්බ EC2 instance අපිට නැති වෙනවා. හැබැයි අනිත්
partition එකේ තිබ්බ EC2 instance 50 30 එහෙමම තියෙනවා. okay so ඒකත් ඇවිල්ලා ඒක වාසියක්. nice. ඊට පස්සේ use cases. ඒතර use cases ඔයාලා මේ ගැන දන්නවා නම් Cassandra, Kafka, HBase ඒවා ගැන දන්නවා නම් ඔයාලා දන්නවා මේ partition එකේ තියෙන වැදගත්කම. okay so ඒක අපිට දැනට ඕනේ නැහැ. මතක තියාගන්න partition කියන එකේ තියෙන වාසි ටික and partition කියන්නේ මොකක්ද කියන එක. nice. හරි. එහෙනම් අපි placement groups කතා කරලා ඉවරයි. so ඊළඟට අපි කතා කරන්න යන්නේ elastic network interface එක ගැන. okay දැන් හිතන්න ඔයාගේ laptop එක තියෙනවා. so අනිත් පැත්තෙන් ඔයාට ඕනේ internet එකට connect වෙන්න. so ඔයාගේ ගෙදර wifi router එක තියෙනවා. හරි. දැන් router එකේ internet එකට connect වෙලා තියෙනවා. ඔයාගේ laptop එක internet එකට connect කරගන්න ඕනේ wifi එක හරහා. so ඒකට ඔයාට ඕනේ wifi adapter එකක්. okay so මම මෙතන USB වගේ කෑල්ලක් මම පෙන්නලා තියෙන්නේ. හැබැයි ඇත්තටම ඔයාලගේ laptop එකේ on board එනවා wifi adapter එකක්. හැබැයි නිකන් හරි ඔයාගේ wifi adapter එක කැඩුනොත් ඔයාලට කඩේ ගිහින් buy කරන්න පුළුවන් මේ වගේ wifi adapter එකක් දෙනවා. so එහෙනම් මේක අපිට ඕනේ. මේක ආවොත් තමයි අපිට internet එකත් එක්ක connect වෙන්න පුළුවන්. හරි. ඔන්න ඔයාගේ laptop එකේ තියෙනවා wifi adapter එකක්. nice. ඒතර wifi adapter එකේ හින්දා ඔයාලට හැම වෙනම MAC address එකක්, IP address එකක් ඔයාගේ laptop එකට. so ඒ දෙක තියෙනවා කියන්නේ ඔන්න ඔයාගේ operating system එකෙන් හදලා දීලා තියෙන network interface එකක්. දැන් පුළුවන් මේ network interface එක හරහා wifi එකට connect වෙලා internet එකත් එක්ක ඔයාගේ laptop එකේ ගනුදෙනු කරගෙන යන්න. දැන් ඒක එහෙමම එනකොට AWS ලගේ side එකට. දැන් AWS side එකේ laptop එක කියන්නේ අපේ EC2 instance එකනේ. හරි. මේ EC2 instance එකටත් internet එකත් එක්ක connect වෙන්න ඕනේ. so ඒකට මොකක්ද ඕනේ? ඒකටත් ඕනේ අර wifi adapter එකක්. හරි. එතකොට මෙතන ඇවිල්ලා wifi adapter එකක් physically අපි EC2 instance එකට බද්ධ කරන්නේ නැහැ. එහෙනම් EC2 instance එක කියන්නේ virtual server එකක්. හරි. ඒතර අපි මෙතනට බද්ධ කරනවා elastic network interface එකක්. හරි. ඒතර මේක ඇවිල්ලා virtual software එකක්. හරි. ඒතර මේ virtual software එක මෙන්න මේ කියන elastic network interface කියන virtual software එක EC2 instance එකට attach කරපුවාම අපිට පුළුවන් internet එක access කරන්න EC2 instance එක හරහා. so ඔන්න මේ interface එකට තමයි කියන්නේ elastic network interface කියලා. හරි. ඇයි ඒකට network interface කියලා කියන්නේ නැතු ඇයි elastic network interface කියලා කියන්නේ? ඒකට reason එක තමයි elastic network interface is a virtual flexible network interface provided by AWS. so virtual flexible network interface. virtual කියන්නේ අර මම කලින් කිව්වා වගේ අපේ laptop එකේ න hardware එකක් තියෙනවා wifi adapter එකට. so ඒකෙන්නේ network interface එක create වෙන්නේ operating system එකෙන්. so හැබැයි මේ EC2 instance වල internet එක හරහා connect වෙන්න ඔයාලට තියෙන virtual card එකක්. so virtual network interface එකක්. හරි. and ඒක ඇවිල්ලා flexible. හරි. ඒතර flexible කියන්නේ හිතන්න එක EC2 instance එකක ඔයාම elastic network interface එක attach කරලා තියෙනවා. එයාට ඕන නම් පුළුවන් මෙතනින් මේක detach කරලා වෙන EC2 instance එකට මේ elastic network interface එක attach කරන්න. so ඒ possibility එකටත් ඔයාලට තියෙනවා. ඒකේ ඔයාලට පුළුවන් මේ elastic network interface එක ගලවලා එක එක EC2 instance වලට attach කරන්න. okay so අපිට එහෙම hardware level එකේ බෑනේ. අපේ laptop එකේ wifi adapter එක motherboard එකෙන් හරි ඒ කොහේ හරි තියෙන තැනකින් ඒක ගලවලා වෙන laptop එකකට high කරන්න ඒක බෑනේ. හැබැයි cloud ඒක possible. අපිට පුළුවන් network interface එක ගලවලා එක එක තැන් වලට එක එක EC2 instance වලට ඒක attach කරන්න. so ඒ හින්දා තමයි මේකට කියන්නේ elastic network interface කියලා. nice. හරි. ඊට පස්සේ අනිත් එක දැනගන්න ඕන දෙක තමයි bound to specific availability zone. ඒ කිව්වේ එකම availability zone එකේ තියෙන EC2 instance වලට තමයි ඔයාට මේ elastic network interface එක ගලව attach කරන්න පුළුවන්. එකම availability zone එකේ තියෙන EC2 instance වලට. හරි. ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ elastic network interface can have the following attributes. ඒ වලට මෙන්න මේ වගේ attributes තියෙනවා. primary private IPv4, one elastic IP එකක් per private IPv4, one public IPv4, one or more security groups. මේ elastic network interface එක වටාත් තියෙනවා security group එකක්. අපි එතනිනුත් මේක ආරක්ෂා කරගන්න පුළුවන්. okay and a MAC address. so මේවා network සම්බන්ධ දේවල් අපි network වලට වෙනම කතා කරනවා ඉස්සරහට. එතකොට මම කියන්න මේ public IP address, මේ MAC address ඒවා කොහොමද එතනට involve වෙන්නේ කියලා. so දැන් මතක තියාගන්න ඔයාගේ EC2 instance එකට internet එක හරහා connect වෙන්න නම් ඔයාට ඕනේ elastic network interface card එකක්. so ඒක virtual එකක්. ඒක elastic කියන්නේ හේතුව ඇවිල්ලා ඒක virtual and ඒක flexible. flexible කියන්නේ එකකින් detach කරලා අනිත් EC2 instance එකට attach කරන්න පුළුවන්. okay and මෙන්න මේ elastic network interface එකට මෙන්න මේ වගේ attributes තියෙනවා. ඒකත් මතක තියාගන්න. nice. so අනිත් එක ඇවිල්ලා
EC2 hibernate. හරි. එතකොට අපි කතා කරනවා EC2 hibernate. මොකද්ද මේ EC2 hibernate කියන්නේ? හරි. ඔයාලා දැකලා ඇති හිතන්න අපි EC2 instance එක launch කරුවා කියලා. So ඊට පස්සේ මේක තියෙන්නේ running state එකේ. හරි. તો running state එකේ තිබ්බම අපි already දන්නවා මේ EC2 instance එක අපිට start running state එකේ තියෙනවා නම් stop කරන්න පුළුවන්, terminate කරන්න පුළුවන්. ඒතර stop කරුවාට පස්සේ ඔයාට ඕන නම් ඒක ආයි start කරන්නත් පුළුවන්. So ඒ වගේ ඔයාට පුළුවන් මේ EC2 instance වල states වෙනස් කරන්න. So එතන මෙතනට ගියා නම් ඔයාට stop කරන්න පුළුවන්, reboot කරන්න පුළුවන්, terminate කරන්න පුළුවන්. අපි මෙතනදී කතා කරන්නේ ඔයාලට note වෙලා තියෙනවද එක option එකක් තියෙනවා hibernate කරන්න පුළුවන්. So මොකද්ද මේ hibernate කරනවා කියන්නේ? ඒක තමයි අපි කතා කරන්න යන්නේ. Okay? හරි. දැන් ඔයාලා දන්නවා පළවෙනි start එක. ඒක ඔයා EC2 instance එකක් launch කරුවාට පස්සේ මොකද වෙන්නේ? ඔයාගේ operating system එක boots වෙනවා. මම කියන්නේ පළවෙනි start එක. හරි. ඒක ඔයා EC2 instance එකේ අවශ්‍ය දේවල් ටික configure කරලා ඊට පස්සේ ඔයා ඒක start කරනවා. එතකොට ඉස්සෙල්ලා මොකද වෙන්නේ? ඔයාගේ operating system එක boot වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ නම් EC2 user data script එක run වෙන්න පටන් ගන්නවා. So අපි මේක අර practical එකේ කතා කරලා තියෙනවා මොනවද මේ EC2 user data අපි ඒවා use කරලා තියෙනවා. So මේ EC2 user data එකේ ඔයා ලියන commands ටික පළවෙනි instance එක start වෙනකොට run වෙන්න පටන් ගන්නවා. Okay. So හරි හිතන්නකෝ දැන් ඔයා EC2 instance එක stop කරා කියලා. stop කරලා ආයෙ start කරනවා. දැන් ආයෙ start කරනකොට අර සුපුරුදු පරිදි ඔයාගේ laptop එක ඔයා off කරලා ආයෙ on කරනවා වගේ operating system එක boot වෙනවා. හැබැයි අර EC2 user data script එක run වෙන්නේ නැහැ. ඒක run වෙන්නේ පළවෙනි start එකේ විතරයි. Okay. හරි. ඔන්න දැන් operating system එක boot වෙනවා. හරි operating system එක boot වුණාට පස්සේ ඔයාගේ EC2 instance එක on වුණාට පස්සේ ඔයා applications configure කරලා තියෙනවා නම් startup එකේ ඒ කිව්වේ ඔයාගේ EC2 instance එක on වෙච්ච ගමන්ම applications run වෙන්න ඕනේ කියලා ඔයා define කරලා තියෙනවා නම් ඒ ටික run වෙනවා. ඊට පස්සේ ඔය caches get warmed up caches ටික තියෙනවා නම් ඒ ටික ඇදලා ගන්නවා. So ඔය process එකට පොඩි වෙලාවක් යනවා. මම කියන්නේ EC2 instance එක start වෙන්න පොඩි වෙලාවක් යනවා. විනාඩි 2-3ක් එහෙම වෙලාවක් යනවා. හරි. හරි. දැන් ඒක ඔළුවේ මතක තියාගන්න. Okay. So EC2 hibernate එකේ මොකද්ද වෙන්නේ නම් ඔය start වෙන වෙලාව අපිට පුළුවන් අඩු කරගන්න. හරි. ඒක කොහොමද කරන්නේ? The in memory state is preserved. RAM එකේ තියෙන state එක අපි save කරගන්නවා. හරි. ඒක මම ලස්සනට පැහැදිලි කරන්නම්. ඔන්න දැන් මෙතන තියෙනවා EC2 instance එක මේක running status එකේ තියෙන්නේ. Okay හරි. දැන් මේකේ RAM එකේ operating system එකයි run වෙන applications ටිකයි run වෙවි තියෙන්නේ. හරි. මම මොකද්ද කරන්නේ නම් මම අර AWS management console එකට ගිහිල්ලා මම EC2 instance එක select කරලා අර option එකට ගිහලා මම hibernate option එක click කරනවා. click කරපු ගමන් මොකද වෙන්නේ? EC2 instance එකේ තියෙන RAM එකේ තියෙන state එක එහෙමම duplicate කරනවා EBS එකට. EBS එක කියන්නේ ඔයාගේ laptop එකේ තියෙන hard disk එක වගේ. EC2 instance එකටත් ඕනේ hard disk එකක්. ඒක අපි දෙන්නේ AWS ලා දෙන්නේ Elastic Block Service එක හරහා. ඒක ඇවිල්ලා hard disk එකක්. ඒක ඔයාලට choose කරන්න පුළුවන් SSD ද නැත්නම් HDD ද ඒක ඔයාලට choose කරන්න පුළුවන්. හරි දැන් හිතන්න SSD hard disk එකක් කියලා අපි AWS ලාගේ එකට නම දෙන්නේ EBS කියලා. අපි මේ එක store මේ ඇවිල්ලා storage options නේ. මේ storage options ගැන අපි ඊළඟට කතා කරනවා. දැනට හිතා ගන්න අපේ laptop එකේ වැඩ ටික කරගන්න hard disk එකක් තියෙනවා වගේ AWS ලාගේ EC2 කියන virtual server එකට බද්ධ වෙලා තියෙන බද්ධ කරන්න පුළුවන් attach කරන්න පුළුවන් hard disk එකක් තමයි Elastic Block Service කියන්නේ. ඒක එහෙම මතක තියාගන්න. හරි. දැන් මේ Elastic Block Service එකට නැත්නම් මේ EC2 instance එකේ hard disk එකට මේ EC2 instance එකේ අර තියෙන RAM state එක එහෙමම copy and paste කරනවා. Okay. So ඊට පස්සේ මොකද වෙන්නේ නා? ඔන්න හිමීට දැන් EC2 instance එක stopping වෙනවා. ඔන්න ඊට පස්සේ ආ shut down වෙනවා. EC2 instance එක shut down වෙනවා. shut down වුණා. හැබැයි EBS එකේ අර RAM එකේ තිබ්බ state එක එහෙමම save වෙලා තියෙන්නේ. Okay. So අපි දැන් මොකද කරන්නේ? හරි දැන් hibernate කරලා ඉවරයි. දැන් ඒකේ state එක ඇවිල්ලා EC2 instance එකේ state එක ඇවිල්ලා stopped කියලා වැටලා තියෙන්නේ. මොන දවස් 2-3කට පස්සේ ඇවිල්ලා අපි ඕක දැන් start කරනවා. start කරද්දි මොකද වෙන්නේ? අර EBS එකේ තියෙන අර තිබිච්ච RAM state එක ටග් ගාලා ඇදලා ගන්නවා EC2 instance එක ඇතුළට. දැන් instance boot එක fast. දැන් අපි කලින් කතා කරා සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම EC2 instance එක launch කරාදී operating system boot එකට වෙලාවක් ගන්නවා. ඊට පස්සේ අර script එක user data script එක run වෙන්න වෙලාවක් ගන්නවා. දැන් ඊට පස්සේ ආයෙ මොකක් හරි වෙලාවක start කරනකොට instance එකක් operating system එක boot වෙන්න ආයෙ වෙලාවක් ගන්නවා. ඊට පස්සේ මොන හරි applications අපි configure කරලා නම් තියෙන EC2 instance එක
ඔන්න උනාට පස්සේ රන් වෙන්න ඒකටත් තව වෙලා ගන්නවා. so අර වෙලා ගන්න එක මෙතනින් අපි ඒකට සොලියුෂන් එකක් බිල්ඩ් කරා. එහෙනම් මෙතන හයිබ්‍රිනේට් කරපු EC2 instance එකක් අපි ස්ටාර්ට් කරනකොට අර EBS එකේ තියෙන කෙලින්ම RAM state එක කෙලින්ම copy and paste කරලා ගන්නවා මෙයා EC2 instance එකට. so ඒ හින්දා දැන් instance boot වෙන එක මාර fast. එහෙනම් reason එක ඇවිල්ලා operating system එක stop වෙලා නැහැ. operating system එකේ state එක අපි copy and paste කරලා තියෙන EBS එකට. ඒතර ආයේ මුලිය දැන් operating system එක මෙතන boot වෙන්නේ නැහැ. අර RAM එකේ තියෙන state එක ටග් ගාලා ඇදලා ගන්නවා EC2 instance එකේ RAM එකට copy and paste. okay හරි. so මෙතන තියෙන තව අවශ්‍යතාවයක් තමයි ඔයා මේ hibernate කරනවා නම් අනිවාර්යෙන් ඔයා use කරන EBS එක අනිවාර්යෙන් encrypted වෙලා තියෙන්න ඕනේ. so මම again කියනවා අපි මේ EBS කියන්නේ storage option එකක්. AWS ලගේ ගොඩාක් තියෙනවා storage options. හරි. ඒතර මේ EBS එක තමයි අපි use කරන්නේ ගොඩක්ම use කරන්නේ EC2 instance එකේ hard disk එක නැත්නම් hard drive එක විදියට. okay හරි. එතකොට එහෙම use කරන EBS එක අනිවාර්යෙන් encrypted කරලා තියෙන්න ඕනේ ඔයා EC2 hibernate කරනවා නම්. okay so ඊට පස්සේ use cases තමයි services that take time to initialize. ඔයා හිතනවා නම් ඔයාගේ service එක ඔය EC2 instance එක run වෙන service එක ගොඩක් වෙලා ගන්නවා නම් ඒවා initialize වෙන්න boots up වෙලා ඒ applications run වෙන්න ගොඩක් වෙලා යනවා නම් ඔයාට stop කර කර ඉන්න ඕනේ. ඔයාට hibernate කරන්න පුළුවන්. okay and long running process වලට. nice. ඒක තමයි EC2 hibernate කතාව. okay so summary එකක් විතර ගත්තම අපි ගොඩක් දේවල් මේ Amazon EC2 ගැන කතා කරා. Amazon EC2 කියන්නේ මොකද්ද? ඒතර configuration on EC2 ඒ කියන්නේ EC2 එක configure කරද්දී අපි මොනවද සලකා බලන්නේ? අපි RAM එක define කරන්න පුළුවන්. අපිට hard disk එකට අවශ්‍ය කරන GB ප්‍රමාණය define කරන්න පුළුවන්. ඒවා ගොඩක් දේවල් අපි කතා කරා. ඊට පස්සේ EC2 instance types ගැන අපි කතා කරා. අර T3 micro අන්න ඒ වගේ ඒවා. so ඒ set එකම අපි මේ EC2 instance video set එක කතා කරලා තියෙනවා. and security groups and did a practical අපි practical එකක් කරා. අපි application එකක් run කරා EC2 instance එකේ. okay and elastic IP ගැන කතා කරා. ඊට පස්සේ purchasing options ගැන කතා කරා. EC2 purchase කරන්න යනකොට ඔයාලට ගොඩක් options තියෙනවා. ඔයාගේ user case එක අනුව ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයා මොකද්ද choose කරන්නේ? ඒ ගැන අපි කතා කරා. ඊට පස්සේ placement groups මේ වීඩියෝ එක අපි කතා කරා. මොනවද තියෙන placement groups තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා cluster, spread, partition ඔය තුන ගැන අපි කතා කරා. ඊට පස්සේ elastic network interface එක කියන්නේ මොකක්ද? ඒකත් අපි කතා කරා. ඊට පස්සේ hibernate කියන්නේ මොකක්ද? ඒකත් අපි කතා කරා. so that's it. එහෙනම් මේ වීඩියෝ එකෙන් EC2 instance ගැන අපි කතා කරපු දේවල් ටික මේ වීඩියෝ එකෙන් ඉවර වෙනවා. so ඊළඟ වීඩියෝ එක අපි එන්නේ AWS එකේ තියෙන storaging options ගැන. so එක storaging option එකක් මෙතන චුට්ටක් අපි කතා වුණා. ඒක තමයි Amazon EBS Elastic Block Service. අපි ඒක use කරනවා EC2 instance එකට hard disk එකක් විදියට. okay එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. thank you.